විශ්ව සම්භාවනාවට පත් වූ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව ඇසුරෙන් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සෞන්දර්යාත්මක ටෙලි රූප කාව්‍ය බැද්දේගම හිරු නාලිකාවේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් පිළිගන්වනු ලබයි. බැද්දේගම ටෙලි රූප කාව්‍ය ජුනි 5 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9:25ට මම ගත්ත ලෝකෙ හොඳම අමුද්‍රව්‍ය වලින් හදන වෙලෝනා කඩල්ස් 100% අහිතකර රසායන ද්‍රව්‍ය රහිතව හදන ලෝකයේ එකම ඩයප පෙළ ඕස්ට්‍රේලියානු ටොක්සික් ෆ්‍රී සහතික ඒ බව සනාථ කරයි. අපිට මේක රණ්ඩු කරන්නේ නැතුව කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම අපි රණ්ඩු කරගන්න ඕනේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කරන්න හදපු වැඩේ නම් කැතයි. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ ඉන්ද්‍රා විශිෂ්ටත්වය අපට විශ්වාසයි. Thank you. මේ ශැකියා. ඒ කොහොමද බං අර නුරාන රැස් කළා තියෙන්නේ? ඔබ පහුගිය ටිකේ ඉතින් සයිඩ් ගාලට පින්දම මේවා දන්නෙත් නැහැ නේ බං. ඔබ දන්නේ නැහැ බං. අඩු පට්ට ප්‍රශේකක් බං අපිට දුන්නේ. සිරාවටම. ඔබ දන්නවද ඌ අල්ල ගන්න බං හිතා ගන්න බැරි මිනිස්සු පවා ඉන්නවලු නා බං. ඒ ඉතින් අපිට ඌ අල්ල ගන්න බැරි වුණා. අන්තිමට ඉතින් පොලිසිය අතින් තමයි උනේ ඉතින්. එහෙම. එතකොට බං මේ ඔතන ඉන්න කවුරු හරි දැනන් හිටියද නුරානේ ඉන්නේ තන? උඹට සනීප නැද්ද? ඕකම එක තැනක ඉන්න ඩයල් ඇද්ද? මාත් දන්නේ නැහැ ඉතින් ඌ කොහෙන්ද අල්ලගත්තේ කියලා. කෙවින් තමයි මටත් කිව්වේ. මට එන්න අවුල් බං. එදාර කෙවියට එහෙම කතා කරපෙක් ගැන. පිස්සු දෙයක් උඹට. ඔබ දන්නවද? ඌ ඕවා ගැන හිතන්නේවත් නෑ. සිරාවට. දැන් මේ කෙවිය එනවා පොලිසියට යන්න. අපි දෙන්නත් යන්න. උඹට දෙන්න ඵලයක්. මොකද බං අර මම ඉන්වෙස්ටර් කෙනෙක් එක්ක දාගත්ත පොඩි මීටින් එක. එකට ඉන්න ඕනේ. ඒක නිසා උඹයි කෙවිය ෂේප් එකේ කියලා වරේ. ගත්තේ. මොකද බං මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා බං. මේ ඉන්වෙස්ටර්ත් එක්ක කතා කරලා කොහොම හරි කෙවියට මීට් කරවන්න. එතකොට බං කෙවින්ගෙන් නිකන් මම සමාව ගත්තා වගේ ෆීල් එකක් මට දැනෙනවා. මේ ඉතින් උඹට මම මේ ගැන කන්ෆර්ම් කරනකම් කෙවියට නම් කියන්න එපා. කොහොම හරි බං වැඩේ කොට දාගන්න බලපන් බං. උඹ දන්නේ කෙවිය පව් බං.
පොඩි පුතේ මොකද මේ? නෑනේ මේ පොඩි ප්‍රශ්නයක්. අන්න අරු අල්ලලා ජීවනයද? පිස්සුදානේ. ඔබ ඉතින් අරු මෝ කිව්වා මං කොහොමද කවුද කියලා හොයාගන්නේ නමක් කියන්කෝ. ඔයා හොයන්න දඟලන්න එපා. ඔයා පාඩු ඉන්නව පැත්තකට වෙලා කලබල වෙන්නේ නැතුව. මට පාඩුවේ ඉන්න පුළුවන්. ඔබ මේ පස්ස කැඩිච්ච කඩිය වගේ එහාට මෙහාට දුවක මට අහන්න හිතෙනවා. අම්මේ මම කිව්වේ අර ජීවනය එක මගුල් නටනවා කියලා. දැන් මේ ජීවනයගේ ෆෝන් වැඩ කරන්නේ. අයියට එන්න බලපන්කෝ. ඌටත් ගත්තා ඌ දන්නේ ජීවනයට වෙච්ච දේ. ඌ ගෙදර එයි. උඹ කලබල නොවී හිටපන්. ආවොත් හොඳයි. උන් වපුරපු අස්සන්න උන්ට ගෙදර යන්න දීපන්. උඹ ඕවට මැදිහත් වුණාම වෙන මගුල් වලට උඹට දොස් අහන්න වෙන එක. මං උඹලට කිව්වා හැමදාම ඔය රස්සාවල වලට යනකොට අනේ අම්මේ කල්පනා කරද්දි කියවන්න එපා අප්පා. මම මොකක් හරි දෙයක් ගැන හිතද්දි ඇවිල්ලා පස්සෙන් 100ක් දේවල් අහන. කල්පනා කරන වෙලාවේ පොඩ්ඩක් හරි කල්පනා කරන්න දෙන්නානේ. මාත් මේ උත්තරයන් හොයන්නේ. පොඩි පුතේ උඹලට මම මේ පස්සෙන් ඇවිල්ලා අර කරන්න එපා මේ කරන්න එපා කියන කරදරයක් වෙන්න ඇති. හැබැයි ඉතින් මේ මුඩුව මූසල ගෑණි කවදා හරි වලකජ්ජ ගහම දවසට උඹලට හිතෙයි. අනේ අර නාකි ගෑණි හිටියනම් මොකක් හරි උපදෙසක් ගන්න තිබ්බ කියලා. උඹලට එතකොට හිතෙයි මගේ මිනිහ දිහා බලන් ඉන්නකොට. එතකොට උපදෙසුත් නැහැ කරදරෙත් නැහැ මොකවත් නැහැ මගේ. අර ජීවනය අද ගෙදර ආවොත් තමයි අම්මේ මට පාඩුවේ රැයට නිදිය ගන්න හරි පුළුවන් වෙන්නේ. නැත්තම් හීනෙන් හරි අර ගඟුලි ඇවිල්ලා මාව බය කරයි. මම ප්‍රශ්නෙක ඉන්නේ අප්පා. මම මේ කෑ ගහනව නෙමෙයි යන්නේ. කෑ ගැස්සෙනවා. කෙවිය මේ දැන් නුරාණය පොලිසියෙන් අල්ලගත්තනේ බං. දැන් එතකොට බං ඌ උඹේ රහසක් එලි කරයිද බං? මොනවා කිව්වද දැන් කරන්න දෙයක් නැහැ නේ. ඒකෝර නිම්නා විද්දන ගන්නවද බං? ඉතින් නිම්නා මොනවා දැනගත්තත් අපිට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ බඩි. මොනවා කරන්නේ? සනීප නැහැ නේ අපිට. ඒකෝර මොකද්ද බං කරන්නේ අපි? කරන්නේ කියන්නේ ඉතින් පොඩි දහංග පොලිසියට යනකම් බං යනකම් ප්‍රශ්න 100ක් විතර අහන්න එපා බං ඔළුව ගන්න. මට වයින්න බං මම මොකද හොදන්න බං ඇහුවේ. වීවා ඔකුතේ රසයක් පිරිපුන් එකතුවක්. ගුණ පරපුරක සහතිකය ඇංකර්. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. පාට කුරුල්ලෝ නවේ ඔයා ඒ වෙලාවේ අපේ කෙවින්ව නවත්තපු එක හරි ලොකු දෙයක් නැද්ද? අම්බෝ ඒක නම් ඇත්ත සර්. මං හිතුවා සර් අපේ කෙවින් සර්ට මේ අර මිනිහ හම්බෙන්න ටයිම් එකක් දෙයි කියලා. මම බයෙන් හිටියේ එහෙම වුණා නම් පොලිසිය ඇතුලේ මොන යකා නටයිද කියලා. මම ඇත්තටම මෙතනදී නිලධාරියෙක් වුණාට නිලධාරිකම් පැත්තක තියලා හිතවත් කපට මේ ෆොන්සේක වෙනුවෙන් මේ පැත්ත ගත්තේ. හැබැයි මේක අපේ ප්‍රතිපාර්ශවයේ දැනගන්න හොඳ නෑ අපි හිතවත් කියලා. ඒකනේ මං ඒක දන්න නිසා තමයි පොලිසිය පැත්ත පළාතේ ආවේ නැත්තේ. ඒ වුණාට ෆොන්සේක මචං දැන් ඉතින් හොඳ හුස්මක් අරන් හිටියොත් හොඳයි. මොකද මට හිතෙනවා හෙට වෙනකොට මේ ප්‍රශ්න ඔක්කොම විසදෙයි කියලා. අම්බෝ එහෙම වෙනවා නම් ලොකු දෙයක් සර්. මොකද එතකොට අපිට ආයිමත් ෆොන්සේක ගෲප් එකේ පුරුදු විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. එහෙම නේද සර්? අනේ මට මොනව නැති වුණත් කමක් නෑ නවේ. මගේ කෙල්සි ගැන මට පුංචි තොරතුරක් හොයලා දෙන්නකෝ හෙට උදේ වෙනකොට. ඒ ඇති. බය වෙන්න එපා. දැන් අපිට හිතන්න පුළුවන්නේ අපිට දැන් විශ්වාස කරන්න පුළුවන් ඔය අවුවෙලා ඉන්න මිනිහම තමයි කෙල්සිව පැහැර ගන්න නැත්තේ කියලා. මම කටින් අත දාලා බඩේ තියෙන දේ හරි අදලා ගන්නවා. සර් මේ ඇත්තටම එතකොට අපි ඔය නුරාන් කියන මිනිහට මොකද සර් දැන් කරන්නේ?
නෑ අපිට පුළුවන් මිනිහට චෝදනා ගොනු කරලා රිමාන්ඩ් කරන්න. ඒත් අපි උසාවියේදී ඔප්පු කරන්න ඕනේ චෝදනා කරන දේවල් ඇත්ත කියලා. හරි. don't worry. මම ඒක කරනවා. අනිවාර්යෙන් මම ඒක කරනවා. අපිට එහෙම කරන්න පුළුවන්. එහෙම කියලා බෑ ෆොන්සේකා. අපි ඒ කටින් කියන දේ උසාවියේදී ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මොකද මිනිහත් දැන් ලෑස්ති වෙලා එන්නේ එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න බලාගෙන. තේරුණාද? අපි කොහොම හරි අපේ දේවල් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. කොහොම හරි අපි මිනිහව අල්ලලා බිත්තියට හේතු කරන්න ඕනේ. කාමරේට හොරෙක් වින්ගලා හොරෙක් නෙමෙයි හෙරා. මේ අපේ ගෙදරට අපේ ගෙදර නැතුව අල්ලපු ගෙදරට එන මම යනවා. උඩ කිප්පගෙන කෙවෙල්ටන් අධි ආරක්ෂාව හැමදාටම සහතිකයි. ගුණ පරපුරක සහතිකය ඇංකර්. සැබෑ සඳුන් සුභාසාරයම රැඳි රාණි සඳුන් සමගින් දිද්දුලන සමකින් දිගු කල් සුවඳකින් මේ ඔබේ රාණි දීපේ ඇරඹුමයි. පාට කුරුල්ලෝ මොනවද ඔය වැඩා තියෙන්නේ? තා පොඩ්ඩේ මැරුම් කරනවා. මෝඩ මිනිහා. අපි කීයේ ඉඳලාද හොයන්නේ? හරි පවසන්න. මේ සුදු කොටි දාලා තියෙන්නේ. ආයුධ බිමින් තියන්න. මම සියලුම දේ පවසන්න. මම ඔබේ උත්තම පුරුෂයා. කියන දේ කියනවා ජීවන්. මගේ යකා උස්සන්න නැතුව. හවුද? මේ අයිස් දෙකේ මගුණු දැල් බැඳිලා වගේ අප්පා. මේ ඉන්නේ ඕවන් වෙන්නේ අප්පා. ලොක් එක පුට් වෙලා. ඒත් ඕවන් වෙන්නේ කියලා. කවුද? ඔයා කවුද? ඔබ බීලානේ? බනානා ෆ්ලවර් එකක් කතා කරනවා. නෝ. දැන් නම් බෝ වෙන්නේ. මම සර්ලට ඒක එක්ස්ප්ලේන් කරන්නම් සර්. මගේ සර් ස්ටෝම් එකේ පොඩි ප්‍රොබ්ලම් එකක් ආවා. ඊට පස්සේ සර් මම මෙහි තියලා පොඩි හාෆ් කොටයක් හොයාගෙන වන් මූඩි දාගත්තා බොස්. ඒ බොස්ලට කියන්න බඩ කරෙක්ටුනේ නෑනේ බොස්. ඊට පස්සේ ඉතින් වන් මූඩි ටූ මූඩි වුණා, ටූ මූඩි ත්‍රී මූඩි වුණා. ඊට පස්සේ දන්නේම නැතුව 10 මූඩි වුණා.
ඊට පස්සේ ඉතින් මෝඩියෙන් මෝඩිය එකතු කරලා ඉතිරි කරලා ලෙඩා එතරම්යි. දැන් බොස් වැඩ කරන බොස් ඇඟ වෙනෙනවා බඩ විතරවා. අන්න දේවල් ලම්බානක තියෙන වෙලාවක බං නිකන් බහූබූත කතා කර ආතල් ගන්න උඹලා කොහොම හරි දක්ෂයි නේ වැඩි. යකෝ මිනිස්සෙගේ ප්‍රශ්නයක් නිකන් වීලුවට ගන්න එපා බං හැම වෙලේම. උඹලට වීලු වේවා. ඒ කෙවින් වීලුවට ගත්තේ නෑ. මූ බීලා නෑ කිව්වනේ බං. ඒකයි ඇහුවේ. කෙවින් සැගී බොස් කියන්න සැගී බොස් මම පොඩි මෙඩිසින් එකක් නේ බොස් ගත්තේ ඈ අනික බොස් අද බොන්නේ නැති ඩ්‍රින්ක්ස් ආයේ කවදා බොන්නද කියන්නකෝ ඈ අනිත් එක බොස් අපේ ලව්ලි කෙල්සි මැඩම්ගේ ඉන්සිඩන්ට් එක ගැන නම් මගේ ඩීපති සිම්පතිස් කනගාටුව තියෙනවා බොස්. ඒ වගේද බොස් අර නුරාන් වයිල්ඩ් ඩොග් ජේල් ගත වීම අපි සෙලිබ්‍රේට් කරන්නද කියලා කියන්නකෝ බොස් සෙල්ලත් එන්නකෝ මාත් එක්ක සෙලිබ්‍රේට් කරන්න. අහපන් මොඩියෝ. දැන් මෙතන සනීප නැතින කතා කියන්න නැතුව පොඩ්ඩක් හිටපන් මම අරුත් එක්ක කතා කරලා එනකම්. ඒ කතා මැදටම පයින් ඉන්න එපා. තේරුණාද? හරි බොස්. Happy honeymoon, boss. හදන හැමතේ කෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජී. වෙනස් නොවේ රස අපේ ලොවේ. ආවා ගත්තා ගිය සිංගර් ෆර්නිචර් සෝපලොවේ රජ්ජුරු. ගුණ පරපුරක සහතිකය ඇංකර්. පාට කුරුල්ලෝ. එවිය. දැන් අරුගේ ගේම් ඔක්කොම ඉවරයි බං. දැන් කොහොමද මචං හෙට උදේ වෙද්දී පරපා පතුරු ගහලා හරි ඔක්කොම ඇත්ත දැනගෙන උඹලා අක්ක ඉන්න තැනක් අනිවාර්යෙන් හොයාගනි බං පොලිසිය. ඊට පස්සේ අනිවාර්යෙන් ඌ පිළිගන්නවනේ කොහොමත් ඔය කම්පැනි එකට ගේම් එක ගහුවා කියලා. පිළිගත්තට පස්සේ බං ඔය සල්ලි ටික ගන්න ක්‍රමයකට අපිට හැදෙයි බං. ඒ නිසා පොඩ්ඩක් අර රිලැක්ස් එකේ ඉන්න බං ගෝ. අපේ රිලැක්ස් එකේ ඉන්න බෑනේ වැඩි. රිලැක්ස් එකේ ඉන්නේ කොහොමද බං? මට බං කොහොමද බං පොලිසිය මට අරුව බලන්න යන්න දුන්නේ නෑනේ. මල බැන්න බං මට ඇත්තම ශකී කියන්න හරිද පොලිසියදී මට මිනිත්තුකට හරි ඔක මගේ ඉස්සරහට හම්බුණා නම් පොලිසිය කියලා බලන්නේ බං මං කාලා මරන බල්ලා යන්නේ ඒකින් ඉඳම තමයි උඹ ගැන ඩඩා දන්න හින්දා තමයි අනිවාර්ය නවනන්දන් ලොක්කට කියන්නේ නැති උඹට ඇතුළට යන්න දෙන්න එපා කියලා. නෑ බං මට මේ වෙලාව බං හරි අමුතුයි බං. මගේ බං මේ කුපිත වෙලා තියෙන ශකියා. අද අන්න ඒකමයි බං මම උඹට මේ කියන්නේ බං ඕම බලාගෙන ඉන්න බෑකෝ අපිට. අපි අකෝ එකට ඉන්නේ උන්නේ බං. ඔබ දන්නවා මෙව නැත්නම් ඇවිල්ලා කතා කරලා ගියම ගැන. ඌත් මාර දුකින් ඉන්නේ. ඔය ඒ ප්‍රශ්නේ බලපන් කෝ ඒක. ඒ ප්‍රශ්න ඔක්කොම එකට ගාවම කොහොමද බං ඒවා හැන්ඩල් කරන්නේ වැඩි? ඔබ දන්නවද බං කම්පැනිෙන් එකපාර මෙහෙම සල්ලියක් නැති වෙලා බං ඒක ආපහු පාරක් හම්බ වෙනකන් අපිට බලන් ඉන්න බෑ බං. එහෙම බලන් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි බං ඒක. මේ ඔක්කොම ඔළුවට ඇවිල්ලා බං මට ඇත්තමයි මට සිරාටම පිස්සුව දෙන්න වගේ සීන් එකක් වෙලා තියෙන්නේ වැඩි. ආසමේ පොලිරේකට වඩා ඕන්නම් චුණ්ඩ මුදලාලි ගාව මනේ තියෙනවා. හැබැයි බොස් අමුකුණා 10% ඉල්ලනවා. අංජන පොඩ්ඩක් ආපම් පොඩ්ඩක්. මේ ආපම් ගෙවින් මම දැන් මෙවන්ටත් කිව්වා. හරිද? දැන් මෙවන් කවුරුහරි වෙන ගමන් බං ඉන්නේ මේ විසඳන්න. මේ අටෝ බය වෙන්න එපා. ප්‍රශ්න එකින් එක කොහොම හරි මචං ප්‍රශ්න විසඳෙනවා. අපි මචං දැන් ඔය ගැන හිතන්න නැතිවෙමුකෝ. බය වෙන්න එපා ඩෝ. හරි බලමුකෝ. අංජන මටත් 100ක් වගේ දාලා ගෙනින් බං ෂොට් එකක් ගෙනින්. ඒකනේ අනේ ඔයාට කලින් කිව්වේ ඔයාගේ බොරුවනේ අනේ ගෑණිට බොරු කරනවා ඔක්කොටම බොරු කරනවා. ඒ කියන්නේ තමස දිව්වේ මොකක්වත් හොරකමකට මගෝඩියකට අහු වෙලා එහෙම නෙමෙයි. මොන හොරකමද? මොන මගෝඩියද? මොනවට අහු වෙන්නද? එහෙනම් ගෑණියෙක්ට ඇඳගෙන ගෙට ආවේ? නැතුව එහෙම නැතුව ඉතින් මේ
නොකළ වරදට සිපිරිකට යනවානේ. වැරද්දක් කරේ නැත්නම් දිව්වේ? කාගේ හරි වමනාවකට නොකළ වරදකට මාව ඇතුළට දාන්න වමනාව තිබුණා. එතකොට පොලිසියෙන් දකින්නකොට දුවන්න නැතුව වෙන මොනවා කරන්නද? බලම කියපල්ලකෝ. කියපල්ලකෝ. එතකොට අර ගෙදරට ඇවිල්ලා සුදු කොඩි උස්සගෙන හිටියයි. සුදු කොඩි නේ. සුදු කොඩි. මම ඇතුළේ ඉඳන් ඔරෙන් ජල්ලෙන් බලන්න හිටියා. උඹලා ආයුධ අරගෙන එනවා. උඹලත් එක්ක ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්ද? ඈ? උඹලා ඒ જાති උන්ද? ප්‍රශ්න අහන්න කලින් මේ කෙල්ලලා ඉවරලානේ ප්‍රශ්නේ අහන්නේ. ඒක නිසා මගේ ආරක්ෂාවට මේ සාම සාකච්ඡා වෙනුවෙන් මම සුදු කොඩේ සෙව්වා. සුදු කොඩේ සෙව්වා. හරි. දැන් ඔය පොලිසියෙන් ආවයි කියන තැන තාත්තගේ ලොක්කා හිටියේ නැද්ද? එවියනේ උඹට පට්ට නිවුස් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකද ආයේ කතා දෙකක් නැහැ. ඒ වැඩේ නොකරොත් කසාද කටු කරනවා. දැන් යනවා. දැන් ඉතින් ඵලයක්.